මාතලේ ශ්‍රී ලංකාවේ හදවත බඳු මේ සුන්දර පුරවරය දැන් අනතුරේද. මාතලේ පොළොව යට ලොකු කුහර හැදෙනවා, ගොඩනැගිලි ඉබේම දිලා බසිනවා, පාසල් වැසී යනවා. මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම පැතිරෙන්නේ මෙන්න මේ වගේ බියජනක කතා. සමහරු කියනවා මේක රාවණා රජතුමාගේ සාපයක් කියලා. තවත් සමහරු කියනවා රාවණ හදපු භූගත උමන් මාර්ග දැන් කඩාගෙන වැටෙනවා කියලා. ඇත්තටම මාතලේට මොකද වෙන්නේ? 2025 දෙසැම්බර් මාසේ ආපු ඩිට්වා සුලිකුණාටුවත් එක්ක මේ කතාව ආයෙත් කරලියට ආවේ ඇයි? මාතලේ දිස්ත්‍රික්කය ඇත්තටම ලංකා සිතියමෙන් අතුරුදහන් වෙන්න යනවද? මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි අද කතා කරන්නේ මිත්‍යාව නෙවෙයි, විද්‍යාව සහ ඇත්තම දත්ත ගැනයි. අපි කවුරුත් අහලා තියෙනවා වාරිය පොළ ගැන. වාත රිය පොළ කියන්නේ රාවණා රජතුමාගේ දඬුමොනරිය ගොඩ බෑපු තැන කියලානේ ජනප්‍රවාදයේ තියෙන්නේ. හැබැයි මෙතනදී පොඩි පැටලිල්ලක් ලියා ගන්න ඕන. ගොඩක් අය මේක ඇහුවම හිතන්නේ මේ කියන්නේ අපි කවුරුත් දන්න කුරුණෑගල පිහිටි වාරිය පොළ නගරේ ගැන කියලා. නැහැ. මේ රාවණ කතාවට සම්බන්ධ වෙන්නේ කුරුණෑගල නගරේ නෙවෙයි. මේ කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේම පිහිටලා තියෙන රාවණාපුරා වෘත්තයට සම්බන්ධ වාරියපොළ කියන විශේෂ ප්‍රදේශය ගැනයි. විශ්වාසයක් තියෙනවා මාතලේ පිහිටි මේ වාරියපොළ ප්‍රදේශයේ ඉඳන් රාවණා රජතුමා මුළු රටම යා කරමින් හැදපු යෝධ උමන් ජාලයක් මේ මාතලේ පොළව යටින් දිවෙනවා කියලා. මේ කතාව තවත් බය හිතෙන තැනකට යන්නේ ගම්වාසීන් කියන සමහර අත්දැකීම් එක්කයි. මාතලේ සමහර ප්‍රදේශවල මිනිසු කියනවා බිමට කන තියලා බැලුවම පොළව යටින් මහා හයියෙන් වතුර ගලන සද්ද ඇහෙනවා කියලා. හරියට යෝධ මැෂින් වැඩ කරනවා වගේ ගුගුරන සද්ද ඇහෙනවා කියලා ඔවුන් කියනවා. ඒ වගේම තමයි 2004 අවුරුද්දේ සුනාමිය ආපු වෙලාවේ සිද්ධ වුණු පුදුම හිතන සිද්ධිය. මාතලේ කියන්නේ මුහුදක් අහලකවත් නැති රට මැද්ද තියෙන ප්‍රදේශයක් නේ. හැබැයි වාර්තා වෙන විදිහට 2004 සුනාමිය වෙලාවේ මාතලේ සමහර ලිංවල සහ ජල මාර්ගවල වතුර එකපාරටම මඩපාට වුණා. මුහුදේ ඇති වුණු ඒ කම්පනය මෙතරම් දුරින් තියෙන මාතලේ පොළව යට වතුර පාරවලට දැනුනේ කොහොමද? ඒකෙන් පේන්නේ අපි හිතනවට වඩා ලොකු සම්බන්ධයක් මාතලේ පොළව යට තියෙනවා කියන එක නේද? මෙතන තමයි කතාවේ ඇත්තම රහස තියෙන්නේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය හොයාගෙන තියෙන විදිහට මාතලේ පොළව යට ඇත්තටම හිස් අවකාශ තියෙනවා. හැබැයි ඒව රාවණ හදපු ඒවා නෙවෙයි. මාතලේ පිහිටලා තියෙන්නේ හුණුගල් බහුල භූමියක. අවුරුදු දහස් ගණනක් තිස්සේ වැස්ස වතුර පොළවට උරා ගත්තම මේ හුණුගල් දිය වෙලා යනවා. හරියට සීනි කැටයක් වතුරට දිය වෙනවා වගේ. අන්න එතකොට පොළව යට ඉබේම හැදෙනවා යෝධ කුහර. අර මිනිස්සුන්ට ඇහෙනවා කියන ගුගුරන සද්දේ ඒ මැෂින් නෙවෙයි. ඒ තමයි පොළව යට තියෙන මේ කුහර හරහා අලුතෙන් හැදුණු භූගත ගංගන් වේගයෙන් ගලාගෙන යන සද්දේ. අර සුනාමිය වෙලාවේ වතුර මඩපාට වුණෙත් මේ පොළව යට තියෙන කුහර පද්ධතිය යටි වුණු පීඩනය නිසා වෙන්න පුළුවන්. උඩින් බලද්දි හොඳට තියෙනවා වගේ පෙනුනට යටින් පොළව දිරලා ගිහින් ලොකු වැස්සක් ආපු ගමම් උඩ තියෙන පස්ටට්ටුව මේ කුහර ඇතුළත කඩාගෙන වැටෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ ගිලා බැසීම් කියලා. මේ භූවිද්‍යාත්මක අනතුර පුපුරලා ගියේ 2025 නැවැම්බර් අගභාගයේ ආපු ඩිට්වා සුලිකුණාටුවත් එක්කයි. එක දවසකට මිලිමීටර් 500කට වඩා වැස්සක් මාතලේට ලැබුණා. මේ වතුර පාරට ඔරොත්තු නොවෙමි මොරගහකන්ද ප්‍රධාන පාලම සහ කුමාරැල්ල පාලම සම්පූර්ණයෙන්ම ගසාගෙන ගියා. කනගාටුදායකම දේ මාතලේ දිස්ත්‍රික්කයෙන් විතරක් ජීවිත 24ක් අපිට අහිමි වුණා. දැන් තත්ත්වය ඊට වඩා බරපතලයි. රත්තොට උකුවල නාවුල සහ මාතලේ නගරයට රෙඩ් ඇලර්ට්ස් එහෙම නැත්නම් ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 11ක් ගිලා බැසීමේ අවදානමට ලක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හිතන්න අපේ දරුවන්ගේ පාසල් පොළව යටට ගිලා බැසින්න පුළුවන් කියන බයක කොහොමද ජීවත් වෙන්නේ? එහෙනම් මාතලේ සිතියමේ මේකේද? උත්තරේ තමයි භෞතිකව මාතලේ අතුරුදහන් වෙන්න නැහැ. නමුත් වාසයට සුදුසු මාතලේ සිතියම දවසින් දවස කුඩා වෙනවා. අපි මේ අනතුරු ඇංවීම් ගණන් නොගෙන හුණුගල් කුහර උඩ ගොඩනැගිලි හදුවොත් භූගත ජලයේ හිතුමතට ඇද්දොත් මාතලේ නගරයේ ඇත්තටම ජීවත් වෙන්න බැරි තහනම් කලාපයක් බවට පත් වෙන්න පුළුවන්. රාවණාගේ සාපයක් නෙවෙයි
මේක සෝභා දහමේ ප්‍රතික්‍රියාවක්. ඔයා ඉන්නේ මාතලේද? නැත්තම් ඔයාගේ නෑදෑයෝ හේ ඉන්නවද? එහෙනම් මේ පණිවිඩය එයාලට ෂෙයා කරන්න. බොරු බියක් ඇති කරගන්නේ නැතුව විද්‍යාත්මකව මේ අනතුරට මුහුණ දෙන්න අතිලෑස්ටි වෙමු. තවත් මෙවැනි විමර්ශනාත්මක වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.